චාෝ ඉතාලි භාෂාව කතා කරන්න ඔයාලට මට වගේම ආසයි කියලා මං හිතනවා. එහෙනම් තවත් කාලේ නාස්ති කරන්නේ නැතුව මාත් එක්ක එකතු වෙන්න මගේ YouTube channel එකත් එක්ක. අපි එකතු වෙලා කතා කරන්න හුරු වෙමු. ඊට කලින් මම ඔයාලට මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා මගේ වීඩියෝත් එක්ක දිගටම ඉන්න කියලා. එහෙනම් අපි පටන් ගමු පළවෙනි lesson එක. ඒක තමයි come presentare. කියන්නේ how to introduce yourself. කොහොමද ඔයාව තව කෙනෙක්ට හඳුන්වලා දෙන්නේ? ඒකෙන් මම අද කතා කරන්නේ ඔයාගේ නම තව කෙනෙක්ට කියන විදිහයි, ඔයාට කොහොමද කියලා එයා එකට reply කරන විදියයි විතරයි. එතකොට ඊළඟ දවසේ අපි බලමු ඔයා ඉන්නේ කොහෙද? ඔයාගේ රට ඒවා දැනගන්න. අපි අද දවසේ මේ දෙක විතරක් දැනගමු. එතකොට අපිට මතක තියාගන්න ලේසි. එහෙනම් මෙන්න මේ පින්තූර දිහා බලන්න. මේ පින්තූර දිහා බලපුවාම ඔයාලට පේනවා චාෝ කියලා තමයි සාමාන්‍යයෙන් කතාවක් අපි පටන් ගද්දී ඕනම දෙයකට මුලින්ම චාෝ කියනවා. ඒතර චාෝ කොමෙති කියාමි. කොමෙති කියාමි. ඒ කියන්නේ hi what is your name? ඔයාගේ නම මොකක්ද? එතකොට ඒකේ ආන්සර් එක තමයි mi chiamo Kalsha. මගේ නම කල්ෂා. එතකොට ඔයාලගේ නම කියලා ඒකට උත්තර දෙන්න පුළුවන්. එතකොට my name is Kalsha. ඔයාලගේ නම කියන්න පුළුවන්. නම් බලන්න ඇති එතන තව වචනයක් තියෙනවා. ඒ වචනේ මොකක්ද කියලා. ඒ වචනේ තමයි piacere. ඒ කියන්නේ pleasure. එතකොට ඔබ හමු වීම සතුටක්. ඒ වගේ අර්ථයක් තමයි මේ වචනයෙන් දෙන්නේ. pleasure to meet you වගේ දෙයක්. හරි. අපි දැන් බලමු ඔයාට කොහොමද කියලා ඉතාලියෙන් කොහොමද කියන්නේ කියලා. මේ පින්තූරෙන් තවත් පැහැදිලි වෙන්නේ නැති. මම මේ පින්තූර වලින් දාලා ඔයාලට පැහැදිලි කරන්නේ කතා කරන්න පුළුවන් වෙන එක වගේම ලියන්න ඒ වගේ ඒ වචන වල ස්පෙලිංස් ඒවා ඔක්කොම ඔයගලන්ට දැනගන්න ලේසි වෙන පරිදි තමයි මම ෆොටෝ වලින් ඔයාලට පැහැදිලි කිරීම කරන්නේ. මම හිතනවා ඒ වගේම ඔයාලට තවත් පැහැදිලි වෙනවා ඇති කියලා. ඒතර මේ පින්තූරේ තියෙනවා come stai කියලා අහලා. එතකොට ඒකේ උත්තරේ විදිහට bene grazie කියලා තියෙනවා. කියන්නේ fine thank you. ඊට පස්සේ තියෙනවා e tu කියලා. ඒ කියන්නේ and you ඔයාට කොහොමද? හරි. එතකොට තව කෙනෙක්ට මෙන්න මේ පින්තූරේ විදිහට පිළිතුරු දෙන්න පුළුවන්. come stai කියලා අහපුවම molto bene grazie කියලා උත්තර දෙන්න පුළුවන්. ඒ කියන්නේ very fine thank you කියලා. එතකොට තව කෙනෙක්ට මෙන්න මේ පින්තූරේ විදිහට උත්තර දෙන්න පුළුවන්. come stai කියලා අහපුවම così කියන්න පුළුවන්. එයාගේ සිටුේෂන් එක මත තමයි එයා උත්තර දෙන්න. එතකොට අපිට ඒ වගේ උත්තරයකුත් ලැබෙන්න පුළුවන්. ඒ හින්දා මෙන්න මේ ආකාර තුනටම අපිට come stai කියන ඔයාට කොහොමද කියලා අහපුවම පිළිතුරු ලැබෙන්න පුළුවන්. හරි. එතකොට අපේ lesson 1 එකේ දෙවෙනි කොටස පළවෙනි කොටස ඉවරයි. දෙවෙනි කොටස විදිහට මම තෝරගන්නේ කොහොමද සුබ උදෑසනක්, සුබ දහවලක්, සුබ සන්ධ්‍යාවක් සහ සුබ රාත්‍රියක් කියන්නේ කොහොමද කියලා. ඒ වගේම උදෑසනට කියන්නේ මොකද්ද? දහවලට, සන්ධ්‍යාවට සහ රාත්‍රියට කියන්නේ මොකක්ද කියලා. ඉතින්ම greetings කියන එක ආචාර කිරීමට ඉතාලියෙන් කියන්නේ saluti කියලා. එතකොට උදෑසනට කියන්නේ morning, mattina, දහවල afternoon, pomeriggio. එතකොට සන්ධ්‍යාව evening, sera. එතකොට රාත්‍රිය night, notte. mattina, pomeriggio, sera, notte. එතකොට අපි බලමු මේ පළවෙනි පින්තූරය. එතකොට මේකේ තියෙන උදින්ම mattina කියලා කියන්නේ morning. එතකොට අපි good morning කියන්නේ buongiorno. මේකේ මම වෙලාවක් සඳහන් කරලා තිබ්බට මේ buongiorno කියන එක අපිට මුළු දවසම වුණත් කෙනෙක්ව හම්බුනාම
කියන්න පුළුවන් චාව් කියන එක වගේ තමයි. ඒ හින්දා වෙලාව වැඩි සැලකිලිමත් වෙන්න එපා. එතකොට මම මේ ඔයාලට පැහැදිලි කිරීම සඳහා තමයි වෙලාව සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට දහවල් කාලයේදී කියන්නේ 6 උදේ 12න් පස්සේ ඉඳන් හවස 6 දක්වා අපිට බොන් පොමෙරීජෝ කියන්න පුළුවන්. බොන් පොමෙරීජෝ. එතකොට 6න් පස්සේ අපි නිින්දට යනකම්ම හම්බෙන ඕනම කෙනෙක්ට අපි කියන්නේ බොනසේරා බොනසේරා. එහෙම තමයි අපි ආචාර කිරීම කරන්නේ. එතකොට ඒක රෑ 7ද 8ද කියලා එකක් නැහැ. එහෙම තමයි අපි ආචාර කරන්නේ. එතකොට අපි නිින්දට යද්දි තමයි බොන නෝට් කියලා කියන්නේ. එතකොට බොන් ජෝර්නෝ, බොන් පොමෙරීජෝ, බොනසේරා, බොන නෝට්ටේ. එතකොට මට්ටීනා, පොමෙරීජෝ, සේරා, නෝට්ටේ. 6න් පස්සේ කියන එකට මම දෝපෝ කියන වචනේ දාලා තියෙනවා. ඔයාලා බලයි මොකද්ද කියලා. ඒ ආෆ්ටර් කියන එක. එතකොට මේ අන්තිම පින්තූරේ තියෙනවා ප්‍රීමා ඩොර්මීරේ කියලා. ඒ කියන්නේ නිින්දට පෙර. before bed. නිින්දට පෙර තමයි අපි කියනවා කියලා තියෙන මේ වචන වල තේරුම් එවලෙම මම දාලා තියෙනවා. ඔයාලට ආයෙ පුළුවන් මේක ස්ටඩි කරන්න. මගේ ලෙසන් එක ආයෙ බලලා ඔයාලට ස්ටඩි කරන්න පුළුවන්. අවසාන වශයෙන් මට කියන්න තියෙනවා දෙයක්. කියන්නේ මේ පින්තූරේ තියෙනවා චී වෙදියාමු ප්‍රෙස්ටෝ. චී වෙදියාමු ප්‍රෙස්ටෝ කියන්නේ see you soon. මම ඔයාලව හම්බෙන්න ඉක්මනින් එනවා. ඒ වගේම ci vediamo alla lezione numero 2. ඒ කියන්නේ මම ඔයාලව ආයෙ හම්බෙනවා lesson number 2 වලින්. එහෙනම් ගිහින් එන්න. ciao.